නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වශයෙන් එතුමා ගැන කතා කරන්නට පටන් ගැනීම එතුමා හැඳින්විය හැකි හොඳම ක්‍රමය. ඔව්, ඩී.එස්. සේනානායක මහතා. කතා කරමු ඔහු ගැන මේ වීඩියෝ එක තුළින්. ඩී.එස්. සේනානායක හෙවත් ඩොන් ස්පෙටර් සේනානායක හෙවත් ඩී.එස්. මීරිගම බෝතලේ නම් ග්‍රාමයේ සේනානායක වලව්වේදී 1884 ඔක්තෝබර් 20 වනදා ඔහු උපත ලැබීය. ස්පෙටර් සේනානායක මුදලිතුමා එතුමාගේ පියා වූ අතර මෑණියන් වූයේ කැතරින් එලිසබෙත් පෙරේරා ගුණසේකර මැතිණියයි. කුඩා අවදියේ පටන් බෙහෙවින් දඟකාර කොළුගැටයෙකු වූ ඩී.එස්. සේනානායකට සොයුරන් දෙදෙනෙක්ද එක් සොයුරියක්ද විය. එෆ්.ආර්. සේනානායක, ඩී.ජී. සේනානායක ඔහුගේ දෙසොයුරන් විය. කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් සිප් 4 හදාරන්නට පටන්ගත් ඩී.එස්.ට පොතපත තුළින් සෛද්ධාන්තික අධ්‍යාපනයකට ඇල්මක් නොවීය. ඔහුගේ කාලය වැය වුණේ ක්‍රීඩා පිටියේය. හේ දක්ෂ ක්‍රීඩකයෙකු විය. මල්ලව පොර, ටෙනිස්, ක්‍රිකට්, අසුන් පිට යාම, දිවීම්, පැනීම් ආදී ක්‍රීඩාවලින් අනෙකුන්ට දෙවැනි නොවීමට ඩී.එස්. සේනානායක සමතෙක් විය. එපමණක් නොව කුඩා කාලයේ පටන් ඔහු සමකාලීනයන්ට වඩා ආරෝහ පරිනාහ දේහයෙන් යුතු වූ නිසා එඩිතර ක්‍රියාකාරකම්වලින්ද චණ්ඩිකම්වලින්ද ඔහුගේ දිවිය පිරී පැවතිනි. සැබවින්ම ඔහු න්‍යායාත්මක පුද්ගලයෙකු පමණක් නොවී ක්‍රියාශීලී පුද්ගලයෙකුම විය. ඉගෙනීම් කටයුතුවලින් සමුගත් ඩී.එස්. පියාගේ වැවිලි කර්මාන්ත කටයුතු සඳහා උදව් විය. මෙසේ ඔහු සාමාන්‍ය ජනයා හා ඇසුරට වැටි ඔවුන්ගේ ප්‍රශ්න හා ගැටලු ක්‍රමිකව හඳුනා ගන්නට සමත් වීය. 1912 දී දිවයින පුරාම සුරාසැල් ඇති කරන්නට සුදු අධිරාජ්‍යවාදීන්ගත් තීරණයට එරෙහිව දේශීය අමද්‍යප ව්‍යාපාරය ගෙන ගිය සටනට ක්‍රියාශීලී ලෙස එක් වූ ඩී.එස්.ට ඒ නිසාම බන්ධනාගාර ගතවන්නට සිදුවිය. සිය සොහොයුරා වූ එෆ්.ආර්. සේනානායක ඇතුළු පිරිසක් සමග සිරගත වූ ඩී.එස්. සිරෙන් නිදහස් වූ විගස සර් ඩී.බී. ජයතිලක, සර් ජේම්ස් පීරිස් වැනි බෞද්ධ නායකයන් හා එක්ව ජාතික සංගමය පිහිටුවාලීමට උපකාරී විය. ජාතික නිදහස් සටනේ කටයුතුවල යෙදී සිටියදී 1924 දී මීගමු මන්ත්‍රීවරයා වශයෙන් ව්‍යවස්ථාදායක සභාවේ ආසනයක් නිතරගයෙන් දිනාගත් ඩී.එස්. පසුව 1931 දී ඩොනමෝර් ආණ්ඩුක්‍රමය ඔස්සේ ක්‍රියාත්මක වූ රාජ්‍ය මන්ත්‍රණ සභාවට මිනුවන්ගොඩ ආසනයට නිතරගයෙන් තේරී පත්විය. සුදු අධිරාජ්‍යවාදීන්ගේ යටත් විජිතවාදී වැවිලි ආර්ථිකය වෙනස් කිරීමට මූලික අඩිතාලම වැටුණේ ඩී.එස්. සේනානායක මහතා කෘෂිකර්ම ඇමති ධූරයට පත්වීමත් සමගය. ඊට අමතරව ඔහු 1932 දී ඉදිරිපත් කළ ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ මූලික අරමුණ වූයේ ඉඩම් අහිමි මධ්‍යම පන්තියට ඉඩම් ලබා දී ඔවුන් වගාවන් සඳහා යොමු කරවීමයි. ගොවි ජනපද ක්‍රමය, ගම් ව්‍යාප්ත කිරීමේ ක්‍රමයද ඩී.එස්. සේනානායකගේ යෝජනා විය. මුඩුබිම් පනත් යටතේ සුදු අධිරාජ්‍යවාදීන් අත්පත් කරගත් දේශීය ඉඩම් මුල් හිමිකරුවන්ට ලැබීමේ සලකුණු පහළ වූයේ ඩී.එස්.ගේ මේ ක්‍රියාදාමය නිසාය. එබැවින් මධ්‍යම පාන්තික ජනයා මෙන්ම අන්ත දරිද්‍රතාවයෙන් යුතු ජනතාව නිබඳව ඩී.එස්. වටා රොක් වූහ. සොල්බරි ආණ්ඩුක්‍රමය යටතේ එක්සත් ජාතික පක්ෂය බිහිකොට 1947 දී මහමැතිවරණයෙන් ජයගෙන නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා විය. ඉන් පසු 1948 දී ලංකාවේ ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් ලබා ගැනීමට සමත් වූ හෙතෙම ඉන්දියානු, පාකිස්තානු පුරවැසි පනත ගල්ඔය ව්‍යාපාරයද එතුමාගේ ප්‍රබල සේවාවන් දෙකකි.
1948 පෙබරවාරි 4 වනදා කොළඹ නිදහස් චතුරස්‍රයේදී නිදහස් ශ්‍රී ලංකාවේ ජාතික ධජය ඔසවමින් එතෙක් මෙතෙක් ජාතික වීර පුතුණුවන් ලෙසින් කඳුලින් ජීවිත දානයෙන් ලබාගත් නිදහස අර්ථවත් කළේය. දක්ෂ ක්‍රීඩකයෙකු වුවද එතුමාගේ ජීවිතය අවසන් කිරීමටද ක්‍රීඩාව හේතු විය. ගෝල්ෆේස් පිටියේදී අසුපිටින් බිමට ඇද වැටි රෝගාතුර වූ ඩී.එස්. සේනානායක අග්‍රාමාත්‍යතුමා 1952 මාර්තු 22 වනදා සදහටම දෙනෙත් පියාගත්තේය. තව තවත් වීඩියෝස් බලන්න මගේ channel එක like කරලා subscribe කරලා bell icon එකත් click කරන්න.